Hello everyone! Welcome back to my channel. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ගොඩක් මේ අවුරුද්දේ ඔයාලලා නංගිලා මල්ලිලා මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර. ඉතින් මගේ රිසර්ච් ෂීට් එකේ එක ෂෝට් වීඩියෝ එකකට ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම මේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරලා තියෙනවා. ඉතින් ගොඩක් ඒ අතරින් වැදගත් ප්‍රශ්න ටිකක් තෝරලා මම හිතුවා අද ඔයාලා ඔක්කොමත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බේ මේ ඉංග්‍රීසි ලිටරචර් එකක් ගත්තේ කොහොමද කියලා. ඉතින් ඉංග්‍රීසි ලිටරචර් කියන්නේ සාමාන්‍යයෙන් අපේ සබ්ජෙක්ට් 9ම ගත්තොත් 9න් තියෙන හොඳම සබ්ජෙක්ට් එකක්. බාස්කට් සබ්ජෙක්ට් ගත්තොත් හොඳම බාස්කට් සබ්ජෙක්ට් එකක් තමයි ඉංග්‍රීසි ලිටරචර් කියලා කියන්නේ. ඉතින් ඉංග්‍රීසි ලිටරචර් වලට මම වැඩ කරපු විදිය සහ මම පාඩම් කරපු විදිය මේ හැම දෙයක් ගැනම මම වීඩියෝස් දෙකක්ම මගේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒ දෙක අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මොකද මම ඉන් ඩීටේල් හැම දෙයක් ගැනම මේකේ විස්තර කරලා තියෙන නිසා. ඊට පස්සේ ගොඩක් අය අහලා තියෙනවා හිස්ටරි පාඩම් කරේ කොහොමද කියලා. ඉතින් හිස්ටරි ගැන කතා කරොත් ඇත්තටම හිස්ටරි කියන්නේ ගොඩක් කටපාඩම්. මම ගොඩක් මහන්සි වෙච්ච සබ්ජෙක්ට් එකක්. මොකද මට චුට්ටක් කටපාඩම් කරන්න අමාරුයි. ඒක නිසා මම පුළුවන් තරම් හැම වෙලේකම වගේ හිස්ටරි පාඩම් කරා. ඒ වගේම මම ගත්තොත් මට මැප් මාර්කින් වර්ල්ඩ් මැප් එක නම් පුළුවන් බට් ශ්‍රී ලංකන් මැප් එක සුට්ටක් අමාරුයි. ඒක නම් මම කලින් දවසේ ඒ එක්සෑම් එක හෙට නම් අද දවසේ මම කරේ මැප් මාර්ක් කරපු එක. මොකද මම ඊට කලින් ඔය කිංඩම්ස් ඒ පාඩම් ටික පාඩම් කරලා තිබ්බේ. ඉතින් හිස්ටරි කියන්නේ තනිකර කටපාඩම්. ඒ කියනවා ස්ටෝරි එක හැම දෙයක් මුලින්ම මතක තියාගන්න ඕනේ. හිස්ටරි ගොඩක් ලේසි. අපි පේපර් එකේ ස්ට්‍රක්චර් එක අඳුරගෙන ඒ ස්ට්‍රක්චර් එක අනුව අපි පාඩම් කරොත්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි ගත්තොත් දැන් ටෙක්නොලොජි පාඩම ගත්තොත් මම හිස්ටරි කරේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒකයි මම ඉංග්‍රීසි ටර්ම්ස් යූස් කරන්නේ. දැන් තාක්ෂණයේ පාඩමක් තියෙනවා grade 10 5th lesson එක පස්වෙනි පාඩම. ඉතින් ඒක ගත්තොත් ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් කියනවා. එතකොට ඔයා දන්නවා ඒ පාඩම අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන පාඩමක් කියලා. අන්න ඒ වගේ. හැබැයි මම ලිව්වේ ඔලිවර්ස් 2024 නේ ගිය අවුරුද්දේ. ඉතින් ගිය අවුරුද්දේ මෙච්චර කාලයක් කැන්ඩියන් කින්ග්ඩම් ආවා. හැබැයි අපේ අවුරුද්දේ කැන්ඩියන් කින්ග්ඩම් වෙනම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසාම අපිට පේපර් එකේ ස්ට්‍රක්චර් එක මත රිලයි වෙන්නත් බෑ. ඉතින් පුළුවන් තරම් තව මාසයක් තියෙනවනේ. පුළුවන් තරම් හිස්ටරි පොත පාඩම් කරගන්න. ඒ වගේම තව කට්ටිය මගෙන් අහනවා කොහොමද මම මැත්ස් වලට වැඩ කරේ කියලා. ඉතින් මැත්ස් වලට නම් ඇත්තටම ප්‍රැක්ටිස් එක තමයි මම මැත්ස් සබ්ජෙක්ට් එකට 2016 ඉඳන් 2023 වෙනකම්ම පාස් පේපර්ස් ඔක්කොම වගේ කරා with timing. මොකද මැත්ස් කියන්නේ අපි ටයිමින් එක යන්න ඕන ගමනක් නිසා. ඉතින් මැත්ස් වලට එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ගොඩක් ගණන් ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි ලොකුම ටිප් එක. ඒ වගේම ගොඩක් දෙනෙක් අහලා තිබුණේ සබ්ජෙක්ට් තෝරගන්න විදිය. ඉතින් මම ඒ අයට නම් අදාළව ප්‍රයිවට්ලි රිප්ලයි කරා ඒ කමෙන්ට්ස් වලට. ඉතින් ඔක්කොගෙම දැනුවත් වීම සඳහා මම කියන්න කැමතියි මේ වීඩියෝ එක 10ට හරි 10 වසරට යන්න ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි බලනවා නම් අපි අනිවාර්යයෙන්ම ඕලල්ස් කරද්දී ඕලෙවල් සබ්ජෙක්ට්ස් තෝරගන්න. බාස්කට් සබ්ජෙක්ට්ස් තෝරගද්දී අනිවාර්යයෙන්ම ඔයා A levels කරන්නේ මොනවද කියලා ප්ලෑන් කරලා තෝරගන්න. මොකද මම මේක කියන්නේ මගේ පර්සනල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකෙන්. මම grade 10 ඉදී මගේ අයිඩියා එක තිබ්බේ A level වලට bio stream එක කරනවා කියලා. But when it comes to like grade 11 මගේ එකපාරට ambition එක switch වුණා to be a CEO. ඉතින් ඒක නිසා මට එතකොට කොමර්ස් ඕන වෙලා තිබ්බ. හැබැයි මම ඒ වෙද්දි කොමර්ස් නෙමෙයි කර හිටියේ මම සිවික්ස්. ඉතින් දැන් මම A level කරන්නේ කොමර්ස්. ඉතින් ඒ level කොමර්ස් කරද්දී අර ෆවුන්ඩේෂන් එක නැති එක මට ගොඩක් දැනෙනවා ස්පෙෂලි ඉන් accounting. ඒක නිසා ඔයා A levels බයොලොජි වගේ කරන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හෙල්ත් වගේ සබ්ජෙක්ට් එකක් බාස්කට් සබ්ජෙක්ට් එකක් තෝරගන්න. ඔයා O level කොමර්ස් කරන්න ඉන්නවා නම් ඔයා A level කොමර්ස් කරන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම O level වලට කොමර්ස් කරන්න. මොකද මම ඒක මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ අනිවාර්යයෙන්ම O level කොමර්ස් ඕනේ. නැත්තම් definitely you're gonna struggle like me. ඒ වගේම දැන් ICT කියන සබ්ජෙක්ට් එක ඕනම ස්ට්‍රීම් එකකට තියෙනවානේ. ඔයා මැත්ස් කරත් ආර්ට්ස් කරත් කොමර්ස් කරත් IT වගේ සබ්ජෙක්ට් එකක් නම් අනිවාර්යයෙන්ම ඔයා තෝරගන්න. මොකද O levels වලට ඒක අපේ අනාගතයටත් හොඳයි සහ ඒකෙන් අපිට A level වලට A level IT කරනවා. ස්පෙෂලි JIT කියන එක ගොඩක් ස්කූල්ස් වල කරනවා. දැන් මමත් ජෙනරල් IT එක කරනකොට ඒකටත් ලොකු උදව්වක් වෙයි. ඒ වගේම ඔයාට දැන් තාම කිසිම ප්ලෑන් එකක් නැත්නම් A levels කරන්න මොනවද කියලා මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි අනිවාර්යයෙන්ම ඔයා IT කොමර්ස් කියන සබ්ජෙක්ට්ස් දෙක කරන්න. ඒ වගේම ඔයාට හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන කෙනෙක් නම් ඉංග්‍රීසි ලිටරචර් කරන්න. ඉතින් මේ තුන තමයි සාමාන්‍යයෙන් අපි O levels වල
පවෆුල්ම කියන කන්සිඩර් කරන සබ්ජෙක්ට්ස් තුන. ඉතින් මම ඕ ලෙවල් වලට සිවික්ස් තෝරගත්තේ මට ඒ කාලේ මගේ තාමත් ප්ලෑන් B කියලා එකක් සිහිතර තියෙන්න එපා. ඉතින් මගේ ප්ලෑන් B එක තමයි ලෝයර් කෙනෙක් වෙන්න. ඉතින් ඒක නිසා තමයි මම සිවික්ස් තෝරගත්තේ. මොකද සිවික්ස් වල අපිට ගොඩක් ලෝ පොලිටික්ස් ඒ දේවල් තියෙන නිසා. ලෝ පොලිටික් රයිට්ස් ඒ දේවල් තියෙන නිසා. ඉතිං ඔය ටික තමයි මේන්ලි මගෙන් අහපු ක්වෙස්චන්ස් වල සම්රයිස් එක. ඉතින් මේ වගේ ගොඩක් ක්වෙස්චන්ස් මගෙන් අහලා තිබ්බා. මේ හැමදේටම මම රිප්ලයි කරා. ඒ වගේම තව වලට ප්‍රශ්න තියෙනවා නම් ඕල් රිලේටඩ් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් මීට වඩා දේවල් මම how to get 9s කියන මගේ මෙන්න මේ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒකත් ගිහලා බලන්න. මොකද ඒකේ ගොඩක් දේවල් මම කියනවා මම ෆලෝ කරපු ස්ටඩි ටිප්ස්, පාස්ට් පේපර්ස් කරේ කොහොමද මේ හැමදේම මම වැඩි විස්තරත් එක්ක කියනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒක බලන්න. අන්තිමට ඔයාලා ගොඩක් දෙනෙක් දැන් මගෙන් අහන ප්‍රශ්නෙට උත්තරේට මම ගෙනාවේ. ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරනවා අනේ අක්කිතා මාසයයි තියෙන්නේ මම ඉස්ලාමයක ඉන්නේ මට ඒ නමයක් ගන්න පුළුවන්ද කියන වගේ දේවල්. ඇත්තටම A levels වලට ආවම තමයි මට තේරුනේ ඔය කියන්නේ මොකද්ද කියලා. O levels කියන්න ගේම් එක තියෙන්නේ අපි එක එක විවිධාකාර සබ්ජෙක්ට්ස් නමයක් එක්ක හැන්ඩල් කරන එක තමයි O level වල තියෙන අපේ ලොකුම අමාරු දේ. ඉතින් ඔයාලට ඒ වගේ සබ්ජෙක්ට්ස් නමයක් බැලන්ස් කරන් ඒ සබ්ජෙක්ට් ළමයට මේ නමයක් ගන්න පුළුවන් කියන්නේ ඔය හොඳ ළමයි. ඉතින් ඇත්තටම මම හිතන්නේ මට වඩා වැඩි මාර්ක් කෙනෙක් ඒ කියන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කවුරු මේක බලනවා නම් එයාට හොඳටම දන්නවා මට වඩා. මොකද ඕලල් එක කම්පෙයාර් කරද්දී ඒ ලෙවල් තියෙන වෙනම තැනක වෙනම ස්ටෑන්ඩඩ් එකක. ඉතින් ඒක නිසා අපිට ඕ ලෙවල් නම් මාසෙන් උනත් අඩුම වයස් 9ක හිටියොත් අපිට C 9කටවත් B 9කටවත් හොඳටම උනන්දුවෙන් වැඩ කරොත් ඔයාලට A 9කටත් යන්න බැරි නැහැ. මොකද ගොඩක් ඕ ලෙවල්ස් වල වගේ නම් අපිට A එක B එක වෙන්නත් පුළුවන් B එක A එක වෙන්නත් පුළුවන්. මොකද ලකුණෙන් මේ හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඕනම කෙනෙක්ට දෙන මේ අයිඩියා එක තමයි ඔය කොච්චර හොඳ වුණත් අනිවාර්යයෙන්ම ඔය MCQ තියෙන සබ්ජෙක්ට්ස් history science සිංහල වගේ සබ්ජෙක්ට්ස් වල අනිවාර්යයෙන්ම ඔය MCQත් ෆෝකස් කරන්න. මොකද ගොඩක් අය නිග්ලෙක්ට් කරන දෙයක් තමයි MCQ. MCQ 25ක් කරදුනොත් අපේ ඒ පාස් එක නිකම්ම යනවා. අපි අනිත් එකෙන් ලකුණු කීයක් ස්කෝර් කරා. ඉතින් ඒක නිසා MCQ ගැන චුට්ටක් ෆෝකස් වෙන්න. ඒ වගේම වැඩි පැනික් වෙන්න එපා, ස්ට්‍රෙස් වෙන්න එපා. හොඳට පාඩම් කරන්න, නිදි මරන්න එපා. ඉතින් මේ එන පෙබරවාරි 17 වෙනි එක්සෑම් එක නංගිල මල්ලි හැමෝම හොඳින් එක්සෑම් එක දීලා ඔයාලගේ හිතේ තියෙන රිසල්ට් එක ගන්න පුළුවන් වෙන. ඔක්කොටම මේ නමක් එනවා නම් හරිම ෂෝයි. ඉතින් ඔයාලා එක try කරන්න. මොකද අපි ඔක්කොම මහන්සිලා වැඩ කරොත් අපිට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. So good luck everyone. ඉතින් මේ දේවල් තමයි මගෙන් Q&A එකෙන් අහලා තිබ්බේවට උත්තර. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා යන්න. Bye bye. Have a nice day. Thank you for watching.